අද වීඩියෝ එක shopping vlog එකක්. මේ මහරගම ලේඩි ජේ ඉස්සර නම් අපිට නිතරම වගේ යවෙන තැනක් තමයි මෙතන. ඒත් ගෙදර ආවට පස්සේ අපිට එතනට යන්න ගොඩක් ඉඩකඩ ලැබුණේ නැහැ. ඉතින් අපි දවස් දෙකක් වගේ ගියා මෙතනට. ක්‍රිස්මස් සීසන් එකේ තමයි අපි ගියේ. දෙසැම්බර් මාසෙ තමයි අපිට යවුනේ. එක දවසක් බබාගේ 1 year shoot එක කරලා ඉවර වෙලා අපි මෙතනට එක්කගෙන ගියා බබාව ක්‍රිස්මස් ට්‍රී එක පෙන්නන්න. ඊළඟට දවසක් අපිට යවුණා ක්‍රිස්මස් අයිටම්ස් ගන්න. ඒ දවස් දෙකේ එකතු කරගත්ත වීඩියෝස් ටිකක් තමයි මේකට එකතු කරලා මේ vlog එකේ මම හැදුවේ. ඉතින් මේ විදිහට ක්‍රිස්මස් අයිටම්ස් ලොකු කලෙක්ෂන් එකක් තිබුණා ලේඩි ජේ එකේ. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කළා මීට කලින් වීඩියෝ එකේ ක්‍රිස්මස් අයිටම්ස් තියෙන මොනවාද කියලා කරලා ඇති වීඩියෝ එකක්. ඉතින් මම වීඩියෝස් දෙකකට තමයි කඩලා හැදුවේ. මේකේ තියෙන ක්‍රිස්මස් අයිටම්ස් නෙමෙයි අනිත් දේවල් ලේඩි ජේ එකේ තියෙන සහ අපි මොනවද ලේඩි ජේ එකෙන් ගත්තේ කියලා මේකේ මම ඇතුළත් කළා. ඉතින් මේකේ කලින්ම වීඩියෝ එකේ මුලින්ම තිබුණ වගේ ලස්සන ඩෝල්ස්ලා ගොඩාක් තිබුණා. මේ එන්ට්‍රන්ස් එකේ ඉඳලම ගොඩාක් තිබුණා. මෙන්න මේ වගේ ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකකුත් තිබුණා. ඉතින් ක්‍රිස්මස් ට්‍රී එක ගාව බබත් එක්ක ෆොටෝස් ගත්තා අපි. ඊළඟට තිබුණා මෙන්න මේ වගේ ටී කෝන් එකට තියෙන ලස්සන කලෙක්ෂන් එකක් මේ විදිහට. ඩිසයින්ස් කීපකින්ම තිබුණා මේ විදිහට. ටී, කොෆි, සුගර් කියලා බොටල්ස්. මේන් එකක් ගන්නම ආසෙ හිතුණා. ඊතරම් ලස්සනයි. ඉතින් ඒ වුණාට මගට තියෙන චූටි පෙන්ට්‍රි එකක් නිසා තියන්න ඉඩ නෑනේ මේ වරන් ගියාට. ඊළඟට තිබුණා මෙන්න මේ වගේ ග්ලාස් කන්ටේනර්ස්. මේ වගේ ග්ලාස් බොක්ස් ලොකු කලෙක්ෂන් එකක් තිබුණා එක එක සයිසස් වලින්. ෆ්‍රිජ් එකේ දාලා තියන්නේ ලෙවලු කපලා හැම මේ පාවිච්චි කරන්න පුළුවන් මේවා. මගේ පරණ වීඩියෝස් එක හිටියනම් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මමත් ෆ්‍රිජ් එකට මේ වගේ බොක්ස් යූස් කරනවා. ඉතින් මමත් ගොඩක් බොක්ස් 4ක්ම වගේ මේ ලේඩි ජේ එකෙන් ගත්ත බොක්ස් තමයි යූස් කරන්නේ. ඉතින් අදත් මම ඉන් බොක්ස් එකක් අරගත්තා තව පොඩි එකක්. මම ලොකු බොක්ස් දෙකක් අරගත්තා මීට කලින් මතක ඇති. ඒත් මෙතනින් තමයි අරගත්තේ. ඒ සයිස් එක තිබුණේ නැහැ අද මම බලද්දි. ඒ නිසා මීඩියම් සයිස් එකෙන් බොක්ස් එකක් ගත්තා. ඊළඟට මේ වගේ බොටල් කලෙක්ෂන් එකක් තිබුණා. මේවා වොෂ් රූම් එකට හරි එහෙම යූස් කරන්න පුළුවන්. නැත්නම් පැන්ට්‍රි එකේ සින්ක් එක ළඟට යූස් කරන්න පුළුවන්. ඒ වගේ ලස්සන බොටල්ස් ටිකක්. මේ තියෙන මම අර කලින් පෙන්නපු ග්ලාස් බෝල් එකක් මම ගත්තා. ආයෙම ග්ලාස් බොටල් එකකුත් ගත්තා. ඊළඟට බබාට චූටි ලන්ච් බොක්ස් එකක් ගත්තා. ඒ ටික තමයි මේ මම දැනට අරගෙන තියෙන්නේ. ඊළඟට මේ කිඩ්ස් ඒරියා එකේ මේ වගේ ලස්සන වෝකර් තිබුණා. ඊළඟට ගෝ කාර්ට්ස්, ඊළඟට ෆීඩින් චෙයර්ස් ඒ ඔක්කොම තිබුණා. මේ වගේ ලස්සන ටොයි අයිටම්ස් ගොඩක් තිබුණා. ඉතින් අපි බැලුවා බබාට මොනවද අරගෙන දෙන්නේ කියලා. මීට කලින් අපි ගොඩක් සැරයක් මේ ෂොප් එකට ඇවිල්ලා තිබුණාට ඉතින් බබා ලේඩි ජේ එක මුල්ම දවසනේ මේ අපිට ඕන කරලා තිබුණා බබාට බිල්ඩින් බ්ලොක්ස් අරගෙන දෙන්න. ඉතින් අද එකක් ගන්නවා කියලා හිතුවා. ඉතින් මේ වගේ ගොඩක් තිබුණා ඒවා. ඉතින් අපි මේන් එකක් තෝරගත්තා. මෙන්න මේක තමයි අපි බබාට අරගත්තේ. මේක ගෙනහිලා ඉතින් ඇක්ටිවිටීස් කරවන්න ඕනි බබාට. ඊළඟට ගත්ත මෙන්න මේ වගේ පුංචි මෙට්‍රස් එකක් බබාට. බබාව එළියට එක්කගෙන යන වෙලාවට එහෙම බබාව නිදි කරව ගන්න ඒ වගේ වෙලාවට මේ වගේ මෙට්‍රස් එකක් ඕන වෙලා තිබුණා මට. ඉතින් මෙන්න මේ රෝස පාට මෙට්‍රස් එක තමයි මම අරගත්තේ. මේ තියෙන්නේ පුංචි ස්ලිපර්ස් දෙකක්. මේක බබාට අරගත්තේ මෙන්න මේ බ්‍රවුන් කලර් එකේ ස්ලිපර්ස් දෙක තමයි මම අරගත්තේ. ඒක දැක්කම ආස හිතෙන ගොඩක් ලස්සනයි ඒක. ඊළඟට බබාට කරවන්න එක ඇක්ටිවිටීස් මේ වගේ තිබුණා පොඩි පොඩි අයිටම්ස්. මෙන්න මේක අපි අරගත්තා. ඉස්සරහට පුළුවන් බබාට මේක කියලා දෙන්න. මේක හදන්න තියෙන පික්චර්ස්. ඊළඟට මෙතන තියෙන ලන්ච් බොක්ස් කලෙක්ෂන් එක. මේකේ ස්ටේන් ස්ටීල් ලන්ච් බොක්ස් ඊළඟට ප්ලාස්ටික් ලන්ච් බොක්ස් ඒ වගේ ගොඩක් තිබුණා කීපයක්ම. ඊළඟට එතනම වෝටර් බොටල්ස් වෙනම කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ ලන්ච් බොක්ස් එකකුත් ගත්තා අපේ බබාට. බබාට ගමනක් යනකොට එහෙම කෑම ටිකක් දාගෙන යන්න ඕන නිසා තමයි මේකක් ගත්තේ මම.
ඊළඟට බබාලගේ ඇඳුම් මෙන්න මේ වගේ ලස්සන ෆ්‍රොක්ස් ගොඩාක් තිබුණා එතන. ඉතින් මෙන් ගවුමක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් මං තෝරලා බලුවා ඔක්කොම ලස්සනයි. ඉතින් අන්තිමට මෙන්න මේ ගවුම තමයි මම අරගත්තේ. ආයෙම ගෙදරට අඳින මේ වගේ චූටි කලිසම් ඊළඟට ස්කිනි ඒ වගේ ගොඩාක් තිබුණ ලස්සන ඒවා. හරිම සිනිඳුයි එරෙද්දෙන් කරලා තියෙන්නේ මේවා. ඉතින් මම බැලුවා බබාට මොකක්ද අරගන්නේ කියලා ඇඳුම. ඉතින් මම බබාට ගත්තේ මෙන්න මේ සූට් එක. මෙන්න මේ ස්කින් එකයි ඒකටම මෙන්න මේ චූටි කලිසම් පොඩියයි. දැනට යට හම්බෙච්ච ගොඩක් ඇඳුම් ප්‍රමාණයක් තියෙන නිසා මම වැඩිම ඇඳුම් ගත්තේ නෑ. හැබැයි තියෙන ඇඳුම් ඔක්කොම ගන්න තරම් ඊතර ලස්සන ඇඳුම් ටිකක් තිබුණා මෙතන. ඊළඟට මෙන්න මේ පිලෝ දෙකකුත් අපි ගත්තා. අපිට පිලෝස් දෙකක් ඕන කරලා තිබුණා මේ වගේ. ඉතින් මෙතනින් මේ දෙක අතර ගන්නවා කියලා හිතාගත්තා. ආයෙම මෙන්න මේ වගේ බිත්තියේ එල්ලෙන ලස්සන පින්තූර ගොඩක් තිබුණා. ඊළඟට මෙන්න මේ වගේ ෆ්ලවර් කලෙක්ෂන් එකක්. ආයෙම මෙන්න මේ වගේ ලස්සන ෆර්නිචර් සෙට්ස් කීපයක්ම තිබුණා. ලස්සන ටේබල්ස්, චෙයා. ඊළඟට මෙතන තිබුණා පැන්ට්‍රි කබර්ඩ්ස් වලට ලස්සන ඩිසයින්ස් කීපයක්ම. ඊළඟට මේ වගේ කුකර්ස්. ඇතුළත් වෙනම තියෙනවා ගෑස් කුකර්, රයිස් කුකර් කලෙක්ෂන්ස්. ඉතින් ෆ්‍රන්ට් එකේ මේ වගේ ලස්සනට arrange කරලා තිබුණා. ඉතින් මෙන්න මේ ඩෝල් නම් හරිම ලස්සනයි. අපි මෙතනින් ගත්ත එක්කෙනෙක් අන්තිමට මම පෙන්නන්නම් ඒක. ඒකත් ගොඩක් ලස්සනයි. ක්‍රිස්මස් සීසන් එකේ නිසා මේ වගේ ලස්සන අත්තල් පප්පලා ඒ වගේ ක්‍රිස්මස් අයිටම්ස් ගොඩක් පිරලා තිබුණා. ආයි මෙතන වෙනම මෙන්න මේ වගේ ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා.
ග්ලාස් අයිටම්සුත් තිබුණා ගොඩාක් ලස්සන ඒවා. ඊළඟට මෙන්න මේ වගේ ඕනමන්ට්ස් ඒ වගේත් තිබුණා ලොකු ප්‍රමාණයක්. හරිම ලස්සන ඩිසයින්ස් වලින්. ඊළඟට මෙන්න මෙතන තියෙනවා ඇතිලි වලං ඒ වගේ. මේ වගේ ලස්සන ඩිෂ් වොෂ් බොටල්ස් තිබුණා. පැන්ට්‍රි එකටයි ඊළඟට වොෂ් රූම් එකට ඒ වගේ යූස් කරන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙන්නේ ග්ලාස් බොක්ස් කීපයක්. මෙතන මම එකක් අරගත්තා. මීට කලින් ආපු අවස්ථාවෙත් මම අරගත්ත මේ බොක්ස් දෙකක්. එක සයිසස් වලින් එක ප්‍රයිසස් වලට තියෙනවා මෙතන තෝරගන්න පුළුවන්. ඒකෙම ග්ලාස් බොටල්ස් වගේකුත් තිබුණා වෙනම. මේවත් ලස්සන ඩිසයින්ස් වලින් කරපු ලස්සන තවත් බොටල්ස් කීපයක්. මෙතන තියෙන්නේ වෝටර් බොටල් කලෙක්ෂන් එක. ස්ටේන්ලස් ස්ටීල් වගේම ප්ලාස්ටික් හැම වීදුරු හැම ජාතියෙම බොටල්ස් තියෙනවා මෙතන වෝටර් බොටල්ස්. ක්‍රිස්මස් එකට ගැලපෙන විදිහට ඩිසයින් කරපු ලස්සන ප්ලේට් කලෙක්ෂන් එකක් තිබුණා මේ වගේ හරිම ලස්සනට. මෙතන වීදුරු පිඟන් වගේක් තියෙන්නේ. ලස්සන ඩිසයින්ස් කීපයක් මෙතන තියෙන්නේ. මෙන්න මේ තුනට නම් මට ගොඩාක්ම ආසෙ හිතුණා. ඒත් ගන්න උනේ නැහැ එදා. ඊළඟට මෙන්න මේ වගේ මේවත් ග්ලාස් බොටල්ස්. ඒව දාන්න අපිටම ලේබල් කරලා තියෙන්නේ. කලර්ස් දෙකකින් ඒ විදිහට ඒවත් තිබුණා ලොකු ප්‍රමාණයක්. මේ ප්ලේට්ස් කලෙක්ෂන් එකේ වෙනම කලර්ස් කීපයකින් තිබුණා එක සයිසස් වලින්. ඉතින් මෙන් සෙට් එකක් ගන්න පුළුවන්. ඒ ප්‍රමාණ වලින් ගන්න පුළුවන්. සුදු, නිල්, කොළ ඒ වගේ විවිධ පාට වලින් තිබුණා. මටත් මෙන් එකම ජාතියේ සෙට් එකක් ගන්න ඕන කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ ගන්න බැරි වුණා. මම ඉතින් බලාගෙන ගියා. හරිම ලස්සන කලෙක්ෂන් එකක් මෙතන නම් තියෙනවා. ආයෙම දවසක ආවට පස්සේ මේන් එක සෙට් එකක් ගන්න ඕනේ කියලා හිතුවා ඉතින් අපි. මේ කලෙක්ෂන්ස් ටිකට මාරම ආසෙ හිතුණා. කවුරු හරි විසිටර්ස්ලා කට්ටියක් එනකොට එහෙම අපිට ඩිෂස් විදිහට යූස් කරන්න පුළුවන් මෙතන. ඉතින් මින් පස්සේ මේන් එකකුත් සෙට් එකකුත් ගන්න ඕනේ කියලා හිතාගත්තා. ඊළඟට මෙතන තියෙනවා ලෑම්ප්ස් එක ඩිසයින්ස් වලින් ලස්සන ලෑම්ප්ස් කලෙක්ෂන් එකක්. මේ මං අර කියපු කුකර්ස් 4 බර්නර් කුකර් එක. අපිට 4 බර්නර් කුකර් එකකුත් ගන්න ඕන කරලා තිබුණා. මේ කුකර් එක ඔන් කරන්න ඕන කරන්ට් එකකින් කියලා තමයි එයාලා කිව්වේ. මොකද උදේට ගොඩක් ලේසි කෑම හදාගන්න. ඉතින් මේ වගේ 4 බර්නර් කුකර් එක. ඊළඟට ලෑම්ප් ලයිට්ස්.
මෙතන තියෙන රයිස් කුකර්ස් පොඩිම සයිස් එකේ ඉඳලා ලොකු සයිස් එක වෙනකන් එක එක බ්‍රෑන්ඩ්ස් වලින්. ඊළඟට මෙතන තිබුණ ඉන්ඩක්ෂන් කුකර්ස් එක එක වර්ගයේ කුකර්ස් ලොකු ප්‍රමාණයක් මෙතන තිබුණා. ඊළඟට නයිෆ්ස්, ස්පැචුලා, ස්පූන් ඒ වගේ ලොකු කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා. මේ පැත්තේ වෙනම පිත්තල බඩු ඊළඟට ඇලුමිනියම් බඩු කලෙක්ෂන් එකක් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා පෑන්ස් කලෙක්ෂන් එකක්. හොඳ බ්‍රෑන්ඩ්ස් වලින් එක එක සයිස් වලින්. මෙතන තියෙන ඉලෙක්ට්‍රික් කෙටල්ස්. මෙතන පිඟාන රාක් කීපයක් තිබුණා. මම මෙතනින් තමයි අපේ පුංචි පැන්ට්‍රි එකේ තියෙන පිඟාන රාක්කේ අරගෙන ගියේ. මීට කලින් දවසක ඇවිල්ලා ඒක තමයි මම යූස් කරන්නේ දැනටත්. කිචන් ටවල්ස් වෙනම තිබුණා. මෙන්න මේන් එකක් මම අරගත්තා සිංක් එක ක්ලීන් කරන්න. ඒකේ තියෙනවා වෙනම ඊළඟට ඩිෂස් ක්ලීන් කරන්නත් එක ගන්න පුළුවන් කියලා දාලා තියෙනවා. මම ඒන් එකකුත් අරගත්තා. මෙතන තියෙනවා ප්ලාස්ටික් බඩු ලොකු ප්‍රමාණයක්. එක එක බාස්කට්ස් බේසම් මේ වගේ. ඊළඟට මොප්, වයිපර්, පාපිසි, බෙඩ් ෂීට්ස් ඒ වගේ ලොකු දේවල් ප්‍රමාණයක් තිබුණා. ඊළඟට මෙතන තියෙනවා පොල් කටු හැඳි. මෙතන තියෙන ලස්සන වෝටර් බොටල්ස්. ෆ්‍රිජ් එකේ දේවල් දාලා තියන්න පුළුවන් බොක්ස් එකක් තමයි මේක. මේකත් ගොඩක් වටිනවා. මීල් ප්‍රෙප් කරන අයට එහෙම ගොඩක් මේක යූස් කරන්න පුළුවන්. ඒවත් තිබුණා මෙතන.
මෙතන තියෙන ලන්ච් බොක්සස් ප්ලාස්ටික් එකනොත් ස්ටේන්ලස් ස්ටීල් දෙකෙන්ම තියෙනවා, ග්ලාස් එකනොත් තියෙනවා. මෙන්න මේන් බොක්ස් එකක් මම අරගත්තා බබාට එළියට යනකොට කෑම දාගෙන යන්න ඕන නිසා. පාපිසි ඊළඟට ෆ්ලවර් පොට්ස් මේ විදිහට තියෙනවා. ලස්සන ෆ්ලවර් පොට්ස් තිබුණා මේ වගේ පුංචි. මේන් එකක් ගන්න ඕනි කියලා හිතාගත්තා අපේ රූම් එකට. එදා නම් ගන්න බැරි වුණා. ඒ දවසක ආවම මේ එතන එකක් අරගමු කියලා කතා වුණා. ඊළඟට මගේ ඔෆිස් ගෙනියන බෑග් එකට මම මෙන්න මේ පනාව අරගත්තා දාගෙන යන්න. ඒකේ තිබුණා එක පාට වලින්. ඉතින් මම ගත්තේ මම ආසම් පාට රෝස පාටින්. ඉතින් ඔය විදිහට තමයි අපි දවස් දෙකක ලේඩි ජේ.කේ shopping කරපු vlog එක. ඉතින් මේ විදිහට අන්තිමට බඩ් ටිකත් අරගෙන අපි ගෙදර ආවා. එන්න ආයෙම අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.